අද මම කතා කරන්නේ පපුවේ තියෙන ලොකු අමාරුවකින් මචල්ලා. අර කරාපිටිය හොස්පිටල් එකේ වෙච්ච දේ දැක්කද? අම්මා මැරෙන්න යන වෙලාවේ ඒ අහිංසක දුවට අර නර්ස්ලා සලකපු විදිහ දැක්කාම මගේ ලේ රත් වුණා. මම අහන්නේ අර සුදු රෙද්ද ඇඳගත්තට මුන්ට මනුස්සකම කියලා නාමයක් ගෑවිලාවත් නැද්ද බං? මුන්ගේ පඩි ගෙවන්නේ මේ පාරේ යන අහිංසක මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරලා ගෙවන බදු සල්ලි වලින්. අපේ සල්ලි වලින් කාලා අසරණ මිනිස්සෙක් යමක් ඇහුවාම ඇඟට කඩා පනින්න මුන්ට තියෙන අයිතිය මොකද්ද? හොස්පිටල් එකකට මිනිස්සු යන්නේ සැප ගන්න නෙවෙයි මචං. මරණ බය ASCII පිහිටක් හොයාගෙනයි. ලෙඩෙක්ගේ ඇඳ ළඟට ගිහින් බලන්නවත් ඉඩක් නැත්තම් ඒ සේවයෙන් ඇති වැඩේ මොකද්ද කියලා මට කියපල්ලා. සමහර අයට හිතෙන්නේ hina වෙලා කරුණාවෙන් කතා කළොත් තමන්ගේ පට්ටම බල්දු වෙනවා කියලා. නහ මචන්. තව කෙනෙක්ගේ කණ්ඩුල් පිසඩන්න පුළුවන් කරුණවන්ත හඩවතක තමයි නියම වේරකම තියෙන්නේ. යටහත් වෙනවා කියන්නේ පරාජයක් නෙවෙයි. ඒක ඒ උතුම් සේවයට තියෙන නියම ගෞරවය මචං. හැබැයි මචං තවත් නර්ස් නෝන කෙනෙක් අර පෝස්ට් එකට කමෙන්ට් කරලා අනිත් අය වෙනුවෙන් සමාව ඉල්ලලා තිබුණා. අන්න ඒ වගේ මනුස්සකම තියෙන නිලධාරීන් තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතියට අද අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙහෙම සිද්ධි කාලෙන් කාලෙට පෝස්ට් එකට විතරක් සීමා වෙන්න බෑ. මේවා නතර වෙන්නම ඕනේ. බලධාරීන් මේවා බලන්නේ නේ. මිනිස්සුන්ට තිරිසනුන් වගේ සලකන එවුන්ට වහාම විනයානුකූල පියවර ගන්නේ නේ. මතක තියාගන්න. මනුස්සකමට වඩා ලොකු පට්ටමක් මේ ලෝකේ කාටවත් නැහැ. ඒක සෙල්ලමකට ගන්න එපා. ඉතින් බං මංකි ටෝල්ක් මං කියන්නේ උඹලට අපි මේ ලෝකයට ආවේ සදාකාලිකව ජීවත් වෙන්න නෙවෙයි මචං. ඉන්න ටික කාලේ මනුස්සකමින් ජීවත් වෙයල්ල.